විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදේ ආරක්ෂාව ලැබෙන්න කියලා ඔබට හදවතින් ප්‍රාර්ථනා කරනවා. තරුකේන YouTube නාලිකාව වටේ බොහෝ පිරිසක් අපේ විශ්වාසයෙන් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔබ සියලු දෙනාම අපේ YouTube නාලිකාවට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඒක YouTube නාලිකාව ප්‍රථම subscribe කරලා එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. මේ මාසෙ මොන වගේ මාසයක්ද කියන එක ඔබ බලන් ඇති. දැන් දවස් 10ක් ගෙවිලා ඉවරයි. ඉතින් ධනලක්ෂ ධාරයෙන් බලන් ඉන්නවා මොකද ධනලක්ෂේට වීඩියෝ එකක් නැත්තේ කියලා. මම WhatsApp එකට මෙසේජ් එකක් දාලා තිබ්බා. ඔබතුමා ධනලක්ෂණ කට්ටිය තරහින්ද කියලා නෑ. මට විශාල වශයෙන් වැඩ රාජකාරී තියෙනවා තරහ වෙන්න එපා. ඒ වගේම දේවාල සම්ම වැඩ කරන නිසා මගේ වැඩ කරගන්න මට වෙලාවක් නැතුව ඉන්නේ. ඉතින් මම මොකද අපේ ජනතාව වෙනුවෙන් අපේ සියලු දෙනා වෙනුවෙන් කාලය වෙන් කරලා තියෙන්නේ. ඉතින් මම පොඩ්ඩක් වීඩියෝ එකක් ගන්න අපහසු වුණා. නැවත ඉතින් වීඩියෝ එකක් ගෙනාවා. මොකද ඔබ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි හරියට ලක්ෂණ පලාපල ප්‍රකාශයේ කියන නිසා තමයි අපිත් එක්ක ඔබ එකතු වෙලා ඉන්නේ. මේ මාසයේ ඔබට ආරම්භ වෙන මෙවැනි ග්‍රහ සිත්තමක් එක්ක ඔබේ ලග්නාධිපතියා ඔබේ කේන්දරේ විශේෂ ඔබේ ලග්නාධිපතියා ඔබේ කේන්දරේ 7 වෙනි ගමන් කරනවා බ්‍රහස්පති. ඒ වගේ මාසාධිපති වෙච්ච රාහු ග්‍රහයා ඔබේ කේන්දරේ වික්‍රමස්ථානගතව ගමන් කරනවා. ඒ වගේම කේතු 7 වෙනි අක්ෂයේ 9 ගමන් කරනවා. ඒ වගේම ඔබේ කේන්දරේ 5 වෙනි රවි බුධ කියන ග්‍රහය ගමන් කරනවා. මීන රාශිගතව කුජ සෙනසුරු ගමන් කරනවා. ඉතින් මෙවැනි ග්‍රහ සිත්තමක් එක්ක තමයි ඔබට මේ මාසය කියන එක ආරම්භ වෙන්නේ. අදිෂ්ඨාන තිබෙනවා ජීවිතේ මම දියුණු වෙනවා කියන එක. ගයක් දොරක් හදා ගන්නවා කියන එක. ඒ වගේ පවුල දියුණු කර ගන්නවා කියන අදිෂ්ඨානක් තියෙනවා. ඒ වගේම ජීවිතේට මොන ප්‍රශ්නයක් මොන කරදරයක් මොන බාධාවක් ආවත් මම මගේ ගමන යනවා කියලා ලොකු අදිෂ්ඨානයක් තිබෙනවා ධෛර්යයක් තියෙනවා. ඔන්න ඔබේ කේන්දර වික්‍රමස්ථානගතව ගමන් කරනවා රාහුගේ මාසෙ. මේ මාස කියන්නේ රාහු දේවේන්ද්‍රගේ මාසෙ. ඉතින් මේ මාසෙදී ඔබට ලැබෙන මෙවැනි ප්‍රතිලාභය. ඕන රට ගිහලා හම්බ කරන කට්ටියට ගොඩක් හොඳයි. විදේශගත වෙලා හොඳට හරියම්බ කරන අධිෂ්ඨාන තියෙන කට්ටියට හොඳට හරියන කාර්යය. රාහු වික්‍රමස්ථානයේ ගමන් කර මාසයක් නිසා මේ මාසයේ තුරදී එක්කෙනා විදේශගත වෙන්න පෙර වෙනවා. බරක් ධනලග්න කට්ටිය විදේශගත වෙන්න යන්න ඇති. දැන් සමහර කට්ටිය හිමත් ඇති. ඉතින් නැත්තම් තමන් ඉන්න රස්සා වෙනස් කරන්න හිතෙනවා. රාහු වික්‍රමස්ථානයේ එයා බලාපොරොත්තු වෙනවා. රාහු දෙවියන් කැමති එකම දේ කරන්න නෙවෙයි වෙනස් වෙන්න. අද වත් කෑවොත් එයාට රොටි කන්න ඕනේ. නැත්නම් එයාට හෙට වෙන මොකක් කර දෙයක් කන්න නැත්නම් පීස කන්න ඕනේ. එහෙම අර එයාට විවිධත්වයක් අවශ්‍ය වෙනවා. රාහු වික්‍රමස්ථානයේ ඉන්නකොට ඒ කෙනා එකම දේ කරන්නේ. ඒක නම් මොකද කරන්නේ? මේ රාහු වික්‍රමස්ථානයේ ඉන්නකොට ඒ කෙනා ජීවිතේ විවිධාකාර වෙනවා. එයා විවිධාංගීකරණ පුද්ගලයෙක් වඩපත් වෙනවා. විලාසිතාවක් ගත්තොත් එකම දේ අදින්නේ නැහැ. රාහු වික්‍රමස්ථානයේ ඉන්නකොට ඒ කෙනා විවිධාකාර විදිහට ස්ටයිල් කරන්න පෙළඹෙනවා. ඉතින් මේ කාල සීමාව තුළදී සහෝදර පාර්ශවයන් සමග මතිමතාන්තර තිබුණා. සහෝදරයන් සමග මත ගැටුම් තිබ්බනම් ඔන්න ඔබට ඔබේ ගමන හරියට ගමන් කරන්න පුළුවන්. දේව ආශිර්වාද දේව ආකර්ෂණ ශක්තිය ගැන ලැබෙනවා. තමන් ගමනක් හදාගත්තා. ඒ ගමනේ තමන් යනවා. තනියම යන්නේ. කාගවත් සහයෝගයක්වත් හැරපිටියක්වත් තරන්නේ නෙමෙයි. තමන් ගමන තමන් යනවා. ඉතින් එහෙම ඔබේ ජීවිත කතාව තියෙනවා. බාධක තියෙනවා. අභියෝග වෙන මනුස්සයන් අභියෝග තියෙනවා. මේ මට කතා කරන මටත් විශාල අභියෝග තියෙනවා. මේ මාසේ 1 ඉඳලා 7 දක්වා ඔබගේ බලාපොරොත්තු ඔබ ඉෂ්ට කරගන්න වාසනා ශක්තිය උදා වෙනවා. මොතර මුදල් ලැබෙන කාල පරිච්ඡේදයක් ව්‍යාපාර දියුණු වෙනවා. ඒ වගේම මතපිට සර්ව වෙන කාලයක්. ඒ වගේ නිවැරදි තීරණ ගන්න කාල පරිච්ඡේදයක් යහළු මිත්‍රාදෙන් මුණ ගැහෙන්න වාසනා ශක්තිය උදා වෙනවා. මේ කාල සීමාව තුරදී තමන්ගේ ඉරදම් වෙනස් වෙනවා. විශේෂයෙන් මේ මාසයේ 1 ඉඳලා 7 දක්වා ඔබගේ හිතන දේවල් ඉෂ්ට වෙනවා. ඔබගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ ඔබට පණිවිඩ ලබා දෙනවා.
ව්‍යාපාර ආරම්භ කරන්නත් ඒ වගේම අලුත් කටයුතු ආරම්භ කරන්නත් ඔබගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ ඔබට පිහිට ආශිර්වාදේ ආරක්ෂා ලබා දෙනවා. මේ කාල සීමා තුළදී ව්‍යාපාරික ප්‍රචාර ගොඩක් හොඳයි. මේ මාසයේ 1 දක්වා ඔබගේ ව්‍යාපාර පටන් ගන්නත් ව්‍යාපාර සඳහා තිබෙනා බාධක ඉවත් කර ගන්නත් ඔන්න වාසනා ශක්තිය කෙනෙක් උදා වෙනවා. ඒ වගේ ඔබගේ දියුණුව සාර්ථකත්වයේ කාල සීමා තුළදී කාටවත් නවත්තන්න බැහැ. මේ මාසයේ 8 ඉඳලා 14 දක්වා ලොකු ගැටලුවක් නැහැ. මේ මාසයේ 8, 9, 10, 11, 12, 13 කියන කාල සීමා තුළදී ඔබ හරි තීරණ ගන්නවා. හරි මාර්ග ගමන් කරනවා. විශේෂයෙන්ම යාන වාහන සම්පත් නිර්දී ගන්න කටයුතු ගොඩක් හොඳයි. ඔන්නේ කාල සීමා තුළදී ඔබගේ රථ වාහන සම්බන්ධ අනතුරු වගේ දේවල් තියෙනවා ඉවත් කර ගන්න වාසනා ශක්තිය තිබෙනවා. ඔබගේ රථ වාහන අනතුරක් වෙලා ඔබගේ අම්සි වාහන පිළිබඳ නීතිමය ගැටලු තිබුණා. ඒ නිතිම ගැටලු ජයග්‍රහණය කරගන්න වාසනා ශක්තිය තිබෙනවා. ඒ වගේ මේ කාල සීමා තුළදී දේපලවත්කම් ප්‍රමාණය වැඩි වෙනවා. විශේෂයෙන් මේ මාසයේ 8 ඉඳලා 14 දක්වා ඔබට ජීවිතයේ සුභවාදී දේවල් අහන්න දකින්න ලැබෙනවා. ඒ වගේ සර්ව දෝෂ පීඩා භංග වෙනවා. ඇස්වා කරවතුසි වත් වෙලා යනවා. මේ කාල සීමා තුළදී ඔබට ඥාතින්ගේ උදව් උපකාර ලැබෙනවා. ඒ වගේ මේ මාසයේ 15 ඉඳලා 21 දක්වා දේශ දේශාන්තර සංචාර කරන කටයුතු ගොඩක් හොඳ රට යන chance එකක් උදා වෙනවා. මේ මාසේ 15 ඉඳලා 21 දක්වා විදේශගත වෙන්න යෝගයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ විදේශගත මේ යෝගයක් ඔබට ඇතුණොත් එහෙම අනිවාර්යයෙන් ස්ථිර වශයෙන්ම රට යනවා. ඒ වගේ විදේශගත ඉන්න කටයුතු ගොඩක් හොඳයි. විදේශගත වෙලා රැකියාවක් නැතුව එහෙම ඉන්නවනම්, රස්සාවක් නැතුව ඉන්නවනම්, පොලිම් වල ඉන්නවනම්, කරන කිසි දෙයක් හරියන්නේ නැත්නම් ඔන්න ඔය කියන කාර්ය සීමා තුළදී ඔබගේ විදේශගතයේ මේ සීන සැබෑ වෙලා ඔබගේ තියෙන මනස ශක්තිමත් වෙලා ජීවිත අර්ථයෙන් පටන් ගන්න වාසනා ශක්තිය උදා වෙනවා. ඒ වගේම ඔබගේ ජීවිතයට උපකාර කරන, ඒ වගේ ඔබගේ ජීවිතයට ගරු කරන හාම්පුතු හම්බෙන කාල පරිච්ඡේදයක් වඩපත් වෙනවා. මේ කාල සීමා තුළදී ශක්තිමත් උදවිය, ශක්තිමත් ආදර සබතාව වර්ණගෙන කාල පරිච්ඡේදයක් එකපාර 9 කියන ලක්ෂ්මී ස්ථාන ලක්ෂ්මී ත්‍රිකෝණ බලවත් වෙනවා. මේ මාසේ 15 ඉඳලා 21 දක්වා ලක්ෂ්මී ත්‍රිකෝණ බලවත් වීමත් එක්ක ඔබගේ ධන ශක්තිය වෙනදාට වැඩි වෙනවා. මුදල් හම්බ කිරීමේ ශක්තිය වැඩි වෙනවා. අනිවාර්යයෙන් ඒ සිද්ධ වෙන එක බෑ නවත්තන්න. මේ මාසේ 15 ඉඳලා 21 දක්වා ධන ප්‍රදාර්ගී ටාගට් වලට යන පුළුවන් වාසනා ශක්තියක් උදා වෙනවා. ඒ වගේම දෛවයට අනුකූලව ඔබගේ ජීවිතයේ දෛවයට අනුකූලව ඔබගේ ජීවිතයේ නිවැරදි විදිහට සකසා ගන්න වාසනා ශක්තිය කෙනෙක් උදා වෙනවා. මේ 22 ඉඳලා 30 දක්වා ටිකක් පරිස්සම් වෙන මේ 22, 23, 24, 25 කියන කාල සීමා තුළදී ඇස්වා කරා දෝෂ ඇති වෙනවා. ඒ වගේම හදිසි අනතුරු වලින් ආරක්ෂා වෙන්න වැටීම් තැරීම් සීඩීම් ඇති වෙනවා. මේ මාස 22, 23, 24, 25 ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. අපලු පතර ඇති වෙනවා, හතුරු පීඩ ඇති වෙනවා. හතුරුන්ගේ පරිස්සම් වෙන්න. ඒ වගේම මේ කාල සීමා තුළදී සාගරයේ සම්බන්ධ කටයුතු කරද්දී පරිස්සම් වෙන්න. ගංගා ඇලතොර ලිම්පොකුණ ආශ්‍රය ස්නාන කරද්දී ප්‍රවේශ සම්මෙන් ජලයේ ගිලීම වගේ දේවල් ඇති වෙන කුල විශේෂම ගංගා, ඒ වගේම දියඇලි වැව් ආශ්‍රිතව ස්නාන කරන්න යන්න හදනවා නම් ඒ වගේම වැලකිලා ඉන්න. මේ මාස 22 ඉඳලා 30 දක්වා ඔබට ජලයෙන් ජලයෙන් අපල උපතට ඇති වෙනවා. ඒ වගේම සෙප්‍රදිස්සාප, පීනස, ඒ වගේම පෙනහල සම්බන්ධ ආසාදන වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මේ මාස 22 ඉඳලා 30 දක්වා ඊටමත් සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරන්න ඕනේ. අපි ඔබට ධනාත්මක ලක්ෂණ බලාපොරොත්තු ප්‍රකාශයක් ලබා දුන්නු. අපගේ තරුකින්න කියන YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම ඔබට හැකියාව ශක්තිය දෙන ඔබේ කේන්දරේ තාම නිවැරදි විදිහට හරියටම පරීක්ෂා කරගෙන voice record එකක් ලබා ගන්න හැකියාව තිබෙනවා. ඉතින් ඔබට කරන්න තියෙන්නේ මගේ හදාන පරීක්ෂා කරගන්නේ කොහොමද? අය කරන ගාස්තු කීයද කියලා තිරේදසන WhatsApp අංකයට WhatsApp එකලා message එකක් කියලා තියන්න. ලෝකේ මොන රටක හිටියත් ඔබේ කේන්දරේ පරීක්ෂා කරලා දෙනවා. කේන්ද්‍ර බලන් සාලිදාපු කට්ටත් කියන්නේ මට ටිකක් කේන්ද්‍ර පරීක්ෂා කරන්න ප්‍රමාද වෙලා ඇති. මං කියපු දාසරේ දින 2ක් 3ක් හෝ 4ක් පහු වෙලා ඇති. අමනාප වෙන්න එපා. අනිවාර්යෙන් කේන්ද්‍රේ බලලා දෙනවා. මොකද විශාල කේන්ද්‍ර ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. මොකද ඒවා අහක දාන්නද හරියට කේන්ද්‍ර පරීක්ෂා කරලා දෙන්න ඕනේ. ඔබේ කේන්දරෙත් අනිවාර්ය ලැබීමට සලස්වන මුදල් අරගෙන කේන්ද්‍ර නොබල ඉන්නේ. අමනාප වෙන්න එපා. ටිකක් දවස් 3-4ක් මට පරක්කු වෙයි. අනිවාර්යයෙන් ඔබේ කේන්දරේ පරීක්ෂා කරලා දෙනවා. අවශ්‍ය වෙන නාටම් තෙරුවන් සරණයි.